ඉතින් channel එක hack වුණ වීඩියෝ series එකේ අන්තිම වීඩියෝ එක විදිහට මම හිතුවා කතා කරන්න. අපි කොහොමද අපේ channel එකක් එහෙම නැත්නම් email එකක් hack වෙන්න කලින් protect කරගන්නේ කියලා. හරිනම් මේ වීඩියෝ එක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. මොකද අපේ channel එක hack වෙන කලින් ඉඳලා වැඩක් නැහැ. ඊට කලින් අපේ channel එක email එක protect කරගන්න ඕන තමයි ගොඩක්ම හොඳ. ඉතින් මේකේ ඇත්තටම ගොඩාක් තියෙන දේවල් කතා කරන්න. මම මේකේ main දේවල් ටිකක් කතා කරන්න. ඔයාලට පුළුවන් තව දේවල් Google එකේ search කරලා හරි ඒ වගේ දේවල් හොයාගන්න. ඒවා follow කරනවා නම් ගොඩාක් හොඳයි. අපි හිතනවා ඒ වගේ දේවල් එච්චර වැදගත් වෙන්නේ නැති වෙයි කියලා. ඒවා follow කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් පළවෙනි දේ තමයි කවදාවත් මේ crack software use කරද්දී ඒවා ගැන sure එකක් තියාගන්න එපා. ඒ crack software එක කොච්චර malware sim නැත්නම් virus නැහැ කිව්වත් අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. එතකොට ගොඩක් නෑ. ඔයාලා අලුතෙන් එන අප්ඩේට් එක crack එකක් ගන්නවා නම් ඒකේ ගොඩාක් දුරට ඉඩක් තියෙනවා. ඒකෙන් මොකක් හරි malware එකක් හරි virus එකක් හරි තියෙන්න. මොකද ඉස්සර softwares වල යාලා එච්චර ඔය virus ඉක්දි තිබ්බේ නැති නිසා. ඉතින් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේ software ගන්න නම් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. ඊට පස්සේ හොඳ virus guard එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මම හිතනවා හැබැයි මේ Windows වල තියෙන Defend එකත් ගොඩක් හොඳයි කියලා. මොකද මම සාමාන්‍යයෙන් Defend එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ප්‍රශ්නේ තමයි අපි crack use කරද්දී අනිවාර්යයෙන්ම අපි මේ games හරි ගහද්දී අනිවාර්යෙන් අපි ඔක off කරනවා. ඉතින් ඔයාලත් මේ වැඩේ කරනවා නම් ඒක නවත්තන්න. ඒ කියන්නේ ඔයාලා channel එකක් හරි ඔයාලට වැදගත් දේවල් ඔයාලගේ lap එක හරහා use කරනවා නම් මේ දේවල් නවත්තන්න. එහෙම නැත්නම් ඔයාලා normal ඔයාලගේ lap එක use කරන game ගහන්න විතරයි නම් මේ වගේ software එකක් use කරන විතර නම් issue එකක් නෑ. ඔයාලා ඒක කරගෙන යන්න දිගටම. හැබැයි ඔයාලගේ මොන හරි important things මේ lap එකේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් නම් මොකක් හරි virus guard එක purchase කරන්න. මම රෙකමන්ඩ් කරනවා මම දන්න විදිහට ESEC virus guard එක ගොඩක් හොඳයි. ඒක ගන්න පුළුවන් නම් හොඳයි. ඒකේ ඔයාලට එක options තියෙනවා device ගන්න අනුව. එතකොට ඔයාලට ඕන නම් තනියෙන් buy කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ යාළුවෝ ටිකක් හරි 3 දෙනෙක් එකතු වෙලා එහෙම ගන්න පුළුවන් packages උත් තියෙනවා. ඒව ගැන ඔයාලා යාළුවගේ website එකේ පොඩ්ඩක් check කරලා බලන්න. ඊට පස්සේ තවත් දෙයක් තමයි දැන් ඔයාලා YouTube එකක් වගේ දෙයක් කරනවා නම් YouTube එක earning උත් කරනවා නම් මම හිතන ගොඩක් හොඳයි. ඔයාලා iPhone එකක් වගේ use කරනවා නම් මම කියන්නේ iPhone වල security එක 100%ක්ම හොඳයි කියලා. එහෙම නෑ. හැබැයි ඔයාලට පුළුවන් නම් ඔයාලගේ අර YouTube එක කරන email එක විතරක් හරි මේ iPhone එකේ තියෙනවා නම් ඒ කියන්නේ ඒක iPhone එක විතරක් තියාගන්න. ඔයාලගේ laptop එකට සහ තියෙන Android phone වලට මේක දාන්න එපා. මොකද අපි ගොඩාක් වෙලාවට මේ laptop එකට හරි Android phone වලට හරි ගොඩාක් වෙලාවට crack softwares හරි mod ඒවා හරි අනිවාර්යෙන් download කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි ඒකට pen use කරනවා. එක secondary storage devices use කරනවා. එතකොට ගොඩාක් ඉඩකඩක් තියෙනවා අපේ lap එකට හරි phone එකට හරි damage වෙලා මේ අපේ data leak වෙන්න. ඉතින් ඒ නිසා මම හිතනවා ගොඩක් හොඳයි ඒ අදාළ email එක. කියන්නේ මම කියන්නේ channel එකක් කරනවා නම් ඒ email එක ඔයාලගේ phone එකේ තියාගන්න එක සහ ඒ email එක වෙන වැඩවලට use කරන්න එපා. ඒක channel එකට විතරක්ම තියාගන්න. වෙන කිසිම දෙයකට use කරන්න එපා. ඒ කියන්නේ ඔයාලගේ education වැඩකටවත් නැත්නම් වෙන කාටවත් දෙන්නවත් ඒ වගේ දේවල් වලට මේ email එක use කරන්න එපා. මොකද ඒක ගොඩක් වටින නිසා. සහ ඒ වගේ password හොඳ strong password දාගන්න. ඒවා පුළුවන් තරම් protect විදිහට ඔයාලා ළඟම තියාගන්න. අනිවාර්යෙන්ම මම පෙන්නන විදිහට මේ manage setting වලට ගිහිල්ලා මේක තියෙන passwords ඊට පස්සේ pass key backup code authenticator මේ හැම දෙයක්ම add කරගන්න. ඔක්කොක්වත් තියන්න එපා empty. මොකද ඒවා එකක් හරි empty තියනවා කියන්නේ එතන chance එකක් තියෙනවා ගොඩාක් වෙලාවට වෙන එකකට එකක් එයාලගේ එකක් දාගෙන එයාලට ඔයාලගේ channel එක hack කරගන්න සහ email එකේ යාලගේ access වලට ලබා ගන්න. ඔයාලා search කරගන්න Gmail එක. ඊට පස්සේ ඔයාලා යන්න Gmail එකට. ඉතින් මේක ඔයාලගේ mobile phone එකේ වුණත් කරන්න පුළුවන්. ඔයාලා open කරගන්න ඔයාලගේ mobile phone එකේ තියෙන Gmail app එක. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන ඔයාලගේ profile එක click කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා manage your Google account කියලා. ඒකට යන්න. ඉතින් මෙන්න මේකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ side එකෙන් පෙන්නනවා මෙන්න මේ වගේ option කිහිපයක්ම. මෙතනදී ඔයාලා යන්න security and sign in වලට. අන්න එතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ email එක secure කරගන්න තියෙන options කිහිපයක්ම. ඉතින් මෙතන අනිවාර්යෙන්ම ඔයාලා සමහරට add කරගන්න නැති option තියෙන පුළුවන්. අනිවාර්යෙන් මෙන්න මේ දේවල් pass key එකක් authenticator එකක් ඒ වගේ දේවල් ඔයාලා ගොඩක් වෙලාවට add කරගෙන තියෙන්නේ නැහැ. normally ඔයාලා add කරගන්න password එක සහ recovery device එකක් විතරයි. ඉතින් ඒ ටික අනිවාර්යෙන්ම ඔයා මෙන්න මෙතනින් බලලා ඔයා add කරගෙන නැති ඒවා ඔක්කොම අනිවාර්යෙන්ම add කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයාලා add කරලා නැතිව තව මේ මේන්ම දේවල් ටික මේ ටික අනිවාර්යෙන්ම add කරගන්න ඕනේ. ඊට අමතරව මේ ටිකත් අනිවාර්යෙන්ම add කරගන්න. ඒකෙන් ඔයාලගේ
account එකට තියෙන security එක තවත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක පහසුවෙන් මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඒක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඊමේල් account එකට ඒ අවශ්‍ය කරන security options ටික add කරගන්න. ඉතින් මෙතනදී වෙන්නේ මෙතන නම් අපිට තියෙන්නේ ඔයාලගේකට ඉස්සෙල්ලාම password එක දෙන්න ඕනේ. ඒ option එකට යන්න කලින් password එක දීලා ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන add කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ටිකේ සාමාන්‍ය විදිහට මම explain එකක් කියන්න. 2 step verification එක ගැන ඔයාලා අහලා ඇති. මේක මෙතන off තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ටික ඔක්කොම add කරගත්තට පස්සේ මේක on කරගන්න. ඒ වගේ මෙතන password එක පෙන්නනවා. ඔයාලට පුළුවන් password එක change කරන්න ඕනේ මෙතන ඉන්න. හැබැයි අනිවාර්යෙන්ම ඔයාලගේ password එක දැනට ඔයාලගේ තියෙන්න ඕනේ. ඉතින් ඒත් එක්ක මෙතන Google prompt කියලා තියෙනවා. එතන තියෙන්නේ ඔයාලගේ access කරන්න පුළුවන් device එක. recovery phone එක විදිහටත් ඔයාලට පුළුවන් ඔයාලගේ access කරන්න පුළුවන් device එකක් දෙන්න. recovery email එක විදිහටත් තියෙන්නේ. ඔයාලට තව email එකක් add කරගන්න. ඔයාලගේ password එක අමතකුණොත් හරි recovery කරගන්න අවශ්‍ය වුණොත් හරි. ඉතින් ඊට අමතරව මෙන්න මේ ටික තමයි ගොඩක් අය දන්නේ නැත්තේ. මෙතන මේ pass key කියන එකට ගියාට පස්සේ ඔයාලට add කරගන්න පුළුවන්. එතනදී ඇත්තටම වෙන්නේ ඔයාලගේ ඒක device එකකටම තමයි add වෙන්නේ. හැබැයි මේ device වල ඇවිල්ලා තියෙන දැන් මේ pass key කියන option එක. ඉතින් ඔයාලගේ iPhone එකේ නම් ඒකෙත් තියෙනවා pass key එක. ඒ වගේම මේ Microsoft එකෙත් තියෙනවා. ඉතින් ඒක click කරලා ඔයාගේ device එකට අදාළ වෙන විදිහට ඔයාලට පුළුවන් ඒක add කරගන්න. ඒකට ගියාට පස්සේ සරලවම add කරගන්න තියෙන ඒවා මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ඔප්ෂන් එකකදී මෙන්න මෙතන තියෙන මේ ඔතෙන්ටිකේට් කියන එකේදී ඔයාලට සිද්ධ වෙනවා මේ ඔතෙන්ටිකේට් කියන app එක download කරගන්න ඉස්සෙල්ලාම app එක download කරගත්තට පස්සේ ඔයාලා මේ email එකකින් මේ app එකට sign in වෙන්න. ඊට පස්සේ මේ ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතනදී යන්න මේ setup ඔතෙන්ටිකේට් කියන එකට. ඒකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ඇප් එක හරහා මේ QR එක ස්කෑන් කරගන්න. ඉතින් ඔයා හිතනවා ඇප් එක තියෙන්නේ ඔයාගේ ෆෝන් එකෙමයි මේ වැඩේ කරන්න කියලා. එහෙම වුණොත් ඔයාලා මෙන්න මෙතන තියෙන can't scan it කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට කරන්න ඕනි ස්ටෙප් ටික. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ඔතෙන්ටිකේට් ඇප් එකේ යටම තියෙනවා ප්ලස් මාක් එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එනවා enter setup key කියලා. ඒක ක්ලික් කරගත්තට පස්සේ උඩින් මහනවා name එකක් විදිහට දෙන්න කියලා. ඒ name එක විදිහට ඔයාලට කැමති name එකක් දෙන්න පුළුවන්. එතනදී ගොඩක් හොඳයි. ඉතින් email එකේ තියෙන username එක වගේ දෙනවා නම් එතකොට ඔයාලට ඒක මතක තියාගන්න ලේසියි කියන්නේ. අපිට මේකට ගොඩක් keys set කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා අර mail එකට දාලා ඒක add කරගන්න ඕන. ඒක add කරගෙන තියාගද්දි ඒකේ නම දාගෙන තියාගන්න එක ඔයාලට පහසුයි. ඒක ඔයාලගේ සම්පූර්ණ choice එක. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ key එක විදිහට මෙන්න මේක copy කරලා එතනට paste කරගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම යට තව option එකක් තියෙනවා time base. එහෙම නැත්නම් count base කියලා. ඉතින් මෙතන time base කියන එක select කරගන්න. default එන්නම time base කියන එක ඊට පස්සේ add කරලා මෙන්න මෙතනදී ඔයා ඔතෙන්ටිකේට් එක add කරලා පස්සේ next කියන එක click කරන්න. එතකොට ඔයාලට පෙන්නයි ඔයාලගේ ඔතෙන්ටිකේට් එකේ අංක 6ක digit එකක් පෙන්නනවා. ඉතින් අන්න ඒක මෙතන type කරගන්න. ඊට පස්සේ verify කරගන්න මෙන්න මේ බටන් එක click කරලා. ඉතින් එච්චරයි කරන්න දෙන්නේ. එතකොට ඔයාලට ලේසියෙන්ම පුළුවන් මේ option එක add කරගන්න. මේ option එක වැඩ කරන්නේ ඔයාලා email එකට login වෙද්දී ඔයාලට පෙන්නයි මෙන්න මේ ඔතෙන්ටිකේට් කියන option එක. ඒකට ගියාට පස්සේ මේ විදිහට මෙනවා code එක type කරන්න. එතකොට ඔයාලට කලින් විදිහටම කරන්න තියෙන අර app එකේ පෙන්නන code එක මෙතන type කරන්න. ඉතින් මේ code එක හැමදාම එකක් නෙමෙයි. මේක time එකෙන් time එකට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඔයාලා මතක තියාගන්න. ඒවා ඔක්කොම add කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක්. මේක ගොඩක් අය සාමාන්‍යයෙන් කොහෙදී හරි අහලා ඇති. ඔයාලා මේ නොදන්න ලින්ක්ස් එහෙම නැත්නම් නොදන්න වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒ වගේ තියෙන ලින්ක්ස් ක්ලික් කරන්න යන්න එපා. විශේෂයෙන්ම මේ ඊමේල් එක access තියෙන devices වලින්. මොකද එතකොට ඔයාලගේ ඊමේල් එක hack වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩි. ඒ නිසා මේ දේවල් කරන්න යන්න එපා. ඒත් එක්ක මම ඔයාලට මතක් කරනවා ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන් Instagram එකේ හරි Facebook එකේ හරි. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතක